මේ ලෝකෙ කෙනෙකුට දැනෙන්න පුළුවන් දරුණුම වේදනාව තමයි අපි වැඩිපුරම ආදරය කරන අය අපිව පිළි නොගැනීම, මගහැරීම, ප්‍රතික්ෂේප කිරීම. ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ම යොදාගෙන ඒගොල්ලන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරත් හැඟීම් දැනීම් තියෙන අවංක මනුස්සයෙකුගේ ලොකුම සතුට තමයි තමන් ආදරය කරන අය තමන්ටත් ආදරය කරන එක. තමන්ව පිළිගන්න එක. ඒ සැනසීම හිතේ තියෙන කෙනෙක්ට කරන්න බෑ කියලා කිසි දෙයක් මේ ලෝකේ නෑ. තමන් ආදරය කරන අය තමන්ව කෙයා නොකරද්දී, තමන්ව පිළි නොගනිද්දී, තමන්ව ප්‍රතික්ෂේප කරද්දී, මගහරිද්දී, ඒ වගේ අවස්ථාවක තමන් මනසින් වද වෙන්න, විඳවන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ වගේ බිඳුණු මානසිකත්වයක ඉද්දී කිසි දෙයක් කරන්න තියා තව කෙනෙක් එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. මේ හැම දෙයකටම මූලික වෙන්නේ තමන්ගේ සිතින් නිකුත් වෙන තමන්ගේම සිතුවිලිමයි. මේ වගේ මානසිකත්වයක ඉන්න කෙනෙකුට මොන තත්වයක ඉන්නවද කියලා මට තේරුම් ගන්න පුළුවන්. මේ කරන පැහැදිලි කිරීමම ඔබේ සිතට සැනසීමක් කරගන්න. මම දන්නවා ඔබ ඉන්නේ මේ දේ නිසා දුකින් බව. ඉතින් අපි අපේ සිත සුවපත් කරගමු. අපේ සිතිවිලි වෙනස් කරගමු. හිමිහිට අපි ලෝකයේ කොහේ සිටියත්, කවුරු එක්ක ජීවත් වුණත්, මොන තරම් උසස් රැකියාවක් කළත් ගෙවන හැම තප්පරයක්ම ගෙවෙන්නේ සතුටට වඩා වේදනාවෙන් නම්, සිනහවට වඩා කඳුලින් නම්, තියෙන්නේ හොඳ දවස් වෙනුවට නරක දවස් නම්, විහිළුවලට වඩා ෆයිට්ස් නම්, ඔවුන්ට අපි ආදරය කරපු පළියට ඔවුන්ට කිසිම අයිතියක් නැහැ අපිව දුකට පත් කරන්න, අපිව විනාශයට පත් කරන්න. ආදරය කියන්නේ ලබා දිය යුතු දෙයක් වගේම ලැබිය යුතු දෙයක්. අපි ආදරය කරනවා වගේම අනිවාර්යෙන්ම අපිටත් ආදරය ලැබීම සුදුසුයි. ආදරය යනු දෙපැත්තෙන්ම සමබර විය යුතු දෙයක්. දෙදෙනාම එක සමානව ආදරය කළ යුතුයි. හැම ආදරයකම ප්‍රමිතිය වෙන්නේ සැනසීම සහ සතුටම තමයි. ආදරය කවදාවත් විහිළුවකට අරගන්න හොඳ නෑ. එක මොහොතක් එනවා මේ සම්බන්ධතාවය තව දුරටත් රැකගන්නවද නැතිනම් අතහරිනවද කියන දේ තීරණය කරන්න වෙන. අන්තිම පාරටත් උත්සාහ කරන්න. තේරුම් කරන්න. ආදරය බව කියන්න. දෙන්න පුළුවන් උපරිම ආදරය දීලත් ඔවුන් ඔබව තේරුම් ගන්නේ නැත්නම්, ඔබේ ආදරය ඔවුන්ට මදි නම් ඔබ නැවතිලා තියෙන්නේ වැරදි තැනක. ඔබේ වටිනාකම ඔබම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබේ සිතටත් සතුටක් දෙන, ඔබේ මුහුණට සිනහවක් දෙන, ඔබේ ජීවිතයට සැනසුම දෙන කෙනෙකු ලබන්නට ඇත්තටම ඔබ සුදුසුයි. දවසක් ඒවි ඔබම ඔබේ සිතට දොස් නගන, තමන්ව නොවටින කෙනෙකු ළඟ තමන්ගේ වටිනා කාලය කැපකිරීම ගැන පසුතැවෙන. ඔබ වෙනුවෙන් පෙනී සිටින්න.
අනාගතය වෙනුවෙන් සැලසුමක් ඇති කෙනෙක් වන්න. ඒ අය ඔබේ වටිනාකම තේරුම් ගන්න දවසක් අනිවාර්යෙන්ම එනවා. අන්න එදාට ඔයා ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉන්න.